රාජ්‍ය වියදම් තාර්කිකරණය කිරීම තුලින් ඉහළ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම ප්‍රාථමික අතිරික්තය අඛණ්ඩ ඉහළ යාම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2022 වසරේ පැවති 104.2ක අගයේ සිට 2026 වසර අවසන් වන විට 96.8 දක්වා කැපී පෙනෙන ලෙස අඩුවීමට දායකත්වය සපයනවා. ඒ විතරක් නෙවෙයි අපේ සැලසුම තිබෙනවා 2030 වසර වන විට එම අගය අපේ ණය අගය 87ක පමණ මට්ටමකට ළඟා කර ගැනීමට අපේක්ෂා කරනවා. මෙම ප්‍රතිඵල හේතුවෙන් අපගේ අපේක්ෂාව වන ණය අර්බුදයෙන් මිදීමට මාර්ගයේ විවෘතව පවතිනවා. මේ ආර්ථික තත්ත්වය ළඟා කරගන්න ඔබට කියන්න කැමතියි. එහෙත් 2025 වසර අවසන් වන විට අප අර්බුදයට පෙර පැවති ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන බව මම මේ සභාවට සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ජීවන වියදම තමයි අඩු කරගන්න ඕනේ. මොකද හැම බඩුවකම ගණන් වැඩි, වැට් එක වැඩි. ඉතින් ඒ වගේ දේවල් තියෙන හින්දා තමයි මේ රටේ ගොඩාක් අමාරුවෙන් ජනතාව ජීවත් වෙන්නේ. කොහොම හරි ඉතින් ජීවිතේ ගැට ගහ ගන්න අපි මේවා කරගෙන යනවා ඉතින්. ඒක බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මොකක් හරි අපිට සාහනයක් ලැබෙන විදිහට. ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් අඩු වුණොත් ටිකක් හරි අපිට සාහනයක් තියෙනවා. 135 කියන්නේ 400ක් තියෙනවා. 135 කියන්නේ 400ක් 10යි 11යි කරෝලයි 13යි නේ. තුන් දෙකක් දාන්න. සොඳ මිනිස්සු හරි අසහනෙන් ඉන්නේ. මිනිස්සුන්ට බඩු ගන්න විදියක් නෑ. දැන් බඩු ගන්න එනවා අඩුයි සෑහෙන්න. එක එක නීති පනවනවා. ඉතින්දී මිනිස්සු එන්න කැමති නෑ බඩු ගන්න.